ශාන්තමානයේ සංග්‍රහිතාව නිසා එල්පෙදීම ඩෙල්ටා ලීටා එල්පෙදීම ඩෙල්ටා ලීටා දැන් ඔයගොල්ලෝ මෙන්න මේ අන්තිම පේජේ තියාගන්න එල්පෙදීම ඩෙල්ටා ලීටා සූත්‍රේ කොට කරගන්නවා කරන්නේ හරි පහලෙන් ලියන්න මේ අනුව උෂ්ණත්වමානයේ සංවේදීතාවය මේ අනුව උෂ්ණත්වමානයේ සංවේදීතාවය උෂ්ණත්වමානයේ සංවේදීතාවය බල්බයෙහි පරිමාවට අනුලෝමවත් බල්බයෙහි පරිමාවට අනුලෝමවත් කේශික නලයේ හරස්කඩ වර්ගඵලයට කේශික නලයේ හරස්කඩ වර්ගඵලයට කොහොමද ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. මොකද එයා ඉන්නේ හරේනේ කැපිටල් A. කේශික නලයේ හරස්කඩ වර්ගඵලයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. right. චුටි උදාහරණයක් ලියන්න. මෙන්න මේ වගේ බහුවර්ණ ගණන් එන විභාගෙටත් ද්‍රවවිද්‍ර උෂ්ණත්වමානයක උදාහරණයක් ද්‍රවවිද්‍ර උෂ්ණත්වමානයක බල්බයෙහි අරය බල්බේ ගෝලාකාරයිනේ. ඒතර ඒකට අරයක් තියෙනවා. බල්බෙහි අරය දෙගුණයක්ද කේශික නලයේ අරය කේශික නලයේ අරය හරස්කඩ වෘත්තාකාරයි. ඉතින් ඒකටත් අරයක් තියෙනවා. කේශික නලයේ අරය අඩක්ද කළ විට අඩක්ද කළ විට අඩක්ද කළ විට සංවේදීතාවය කී ගුණයක් වේද? සංවේදීතාවය කී ගුණයක් වේද? right. විනාඩියක් දෙන්න හදන්න. නිකන් තර්ක කරලා උත්තරේ ගන්න පුළුවන්. මතකද ඔය තරංග පාඩමෙන් මම ගුණාකාර ක්‍රම කියලා එකක් කතා කරා. අන්න එහෙම අරයා මෙච්චර ගුණයක් වේදි මෙයා කොච්චර ගුණයක්ද එහෙම කියලා තර්ක කරන්න පුළුවන්. දැන් අනුලෝම කෙනෙක් ගුණ වෙනකොට උත්තරෙත් ගුණ වෙනවා. බෙදෙනකොට බෙදෙනවා. ප්‍රතිලෝම කෙනෙක් ගුණ වෙනකොට බෙදෙනවා බෙදෙනකොට ගුණ වෙනවා.
මේවා පුංචි ගණන් ඈ. උත්තරයක් ගත්ත ඇත උස්සන්න. ඕ මොකද්ද ළමයි? බලන්න. බල්බයේ අරය කී ගුණයක්ද කරනවා කියන්නේ? අය කැපිටල් R කියන්නම්කෝ බල්බයේ අරය. කේශික නලයේ අභ්‍යන්තර අරය සිම්පල් R කියන්නම්. එතකොට L බෙදීම ඩෙල්ටා ටීටා ලියන්න පුළුවන් නේද? V ලියනවා 3න් 4යි 5 කැපිටල් R ඝනය. ඇයි ගෝලයක පරිමාවනේ පුතා? ගැමා ඍණ 3යි ඇල්ෆා බෙදීම කේශිකයේ වර්ගඵලය 5R වර්ගය. දැන් කියනවා කැපිටල් R කී ගුණයක්ද කරන්නේ? දෙගුණයක්. R දෙගුණයක් කරද්දී R ඝනය කී ගුණයක් වෙනවද? දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 ගුණයක්. එහෙනම් R ඝනය 8 ගුණයක් වෙනකොට සංවේදීතාවයත් කී ගුණයක්ද වෙන්නේ? 8 ගුණයක්. මොකද යා ලවයෙන් ඉන්නේ අනුලෝමයිනේ. ගුණ වෙද්දි ගුණ වෙනවා. සිම්පල් R අඩක් වෙනවලු. ඒතර R වර්ගේ 4ෙන් බෙදෙනවා. ඒතර ප්‍රතිලෝමයි නේද R වර්ගේ. එහෙනම් මෙයා බෙදෙනකොට මෙයා ගුණ වෙනවා. එහෙනම් සංවේදීතාවය 4 ගුණයක් වෙනවා. අවසාන වශයෙන් සංවේදීතාවය 8 වරක් 4. ඒ කියන්නේ 32 ගුණයක් වෙනවා. තේරුණාද? මට කලින් උත්තරය ආපුවයි. තේරුම් ගන්න හදා ගන්න. අපේ හැදිලි නම් කියන්න මම ළඟට එන්න. හරිද? හරිද? එහෙනම් දැන් තේරෙනවද ද්‍රව ප්‍රසාරණය කියන කොටස කොහොමද උෂ්ණත්වමාන වලට සම්බන්ධ වෙන්නේ කියලා? අදහසක් ආව නේද? right. අපි ඉදිරියේ තව ටිකක් ගණන් හදමු මේවා සම්බන්ධයෙන්. තව රචනා මට්ටමටත් මේකෙන් ගණන් හදන්න පුළුවන්. එhmenan අපි ඔතනින් ද්‍රව ප්‍රසාරණයේ පරිමා වෙනස් වීමේ කතන්දරේ අවසන් කරනවා. ඊළඟට යන්න ලෑස්ති වෙන්නේ ද්‍රව ප්‍රසාරණයේම තවත් පැතිකඩක් ගැන කතා කරන්න. ඊට කලින් මට පුංචි දෙයක් අහන්න තියෙනවා ඔයගලගෙන්. ලබන සතියෙන් පස්සේ, ඒ කියන්නේ පාසල් ආරම්භ වුණාට පස්සේ දෙසැම්බර් මාසයේ ඉඳලා බදාදා හවස් වරුවට පන්ති වැටිලා තියෙන යත උස්සන්න. තව මෙහි අපේ බයොලොජි නුවන්සර් ගෙන අය නුවන්සර් බදාදා ක්ලාස් එකක් දාන කතාවක් කියමු කියලා තියෙනවද? කාලයක් කියලා තියෙනවද? ඒ කියන්නේ මේ දෙසැම්බර් ඉඳන්මද නැත්තම්? එහෙම මොකුත් කියලා නැහැ. කොහොමද කිව්වේ? රයිට්. වෙන දුවට පන්තියක් තියෙනවා. වෙන අනිත් අයට එහෙම පන්ති නැද්ද? නෑද? හරි. හොඳයි. මේ අහන්නකෝ. මට පොඩි අවශ්‍යතාවයක් තියෙනවා මේ ආලෝකයේ පාඩම දැන් අපි ඉරිදා දවසේ කරගෙන යනවා. ඒ අන ගමන් ඊට සමගාමීව මේ තාපයේ පාඩමත් ඔහොම ඉදිරියට කරගෙන ගිහිල්ලා ලබන මාසය තුල ආලෝකයේ තාපයේ දෙකම ඉවරයක් කරගන්න. එක එකක් අපේ පළාත් පේපර් එකක් එනවා. ඒකටත් වැදගත්. ඊටත් වඩා දැන් අපේ අගෝස්තු වෙනකොට විභාගයට මුහුණ දෙන වැඩපිළිවෙලක් තියෙනවනේ. ඒක තුල මගේ ප්ලෑන් එකක් තිබ්බේ ඒ විදිහට. ඒතර ඒකට අපිට අමතර දවසකින් තමයි ඒක කරගෙන යන්න වෙන්නේ. ඒතර මට බැරි කමක් නැහැ උදේ ඉඳන් දාන්න. නමුත් අර මම කලින් කිව්වා වගේ මේ උදේ ඉඳන් දාලා ඔයගොල්ලෝ ආවේ නැත්තම් එහෙම
ආය ප්‍රශ්නයක් ඕගොල්ලෝ ආපු නිසා ඉස්කෝලේ යන්න බැරි වෙලා ඒ දවස් 4 ගියේ නැති ඉඳ තමයි 80 නැති උනේ කිව්වොත් තව ප්‍රශ්නයක්. හරි. එතකොට දින ගන්නකොට පොඩි දැනට තියෙන ගැටලු තමයි දැන් මට පුළුවන්කම තියෙන්නේ බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා දවස් දෙකෙන් එකක් හදාගන්න. පන්ති තියෙනවා නමුත් බැලන්ස් කරගන්න පුළුවන් කියමුකෝ. එතකොට බ්‍රහස්පතින්දා ස්ථිර වශයෙන්ම උමේෂ මං හිතන්නේ කෙමිස්ට්‍රි එක දායි රිවිෂන් එකක් හෝ පේපර් එකකට ඕගොල්ලන්ට සමහරට සම්බන්ධ වෙන්න වුණොත් ඒක ප්‍රශ්නයක්. බ්‍රහස්පතින්දාට ගොඩක් වෙලා පන්ති කෙමිස්ට්‍රි පන්ති වැටෙනවා. සිකුරාදා මං හිතන්නේ මැත්ස් පන්ති වැටෙනවා. බදාදා වැටෙන්නේ සාමාන්‍යයෙන් බයෝ ක්ලාසස්. මම දන්න තරමින් තාම නුවන්සර් පටන්ගෙන නැත්තම් නුවන්සර් බදාදා පටන් ගන්නා තෙක් සර් පන්තිය පටන් ගන්නවා කිව්ව ගමන් මම පන්තිය අයින් කරනවා. ඒ විදිහට ලබන මාසෙට විතරක් හරි බදාදා දිනේට පන්ති කීපයක් දාන්න මට හිතේ අදහසක් තියෙනවා තාපේ පාඩම කරන්න. මොකද ඔයගලන්ගේ අදහස? ඔයාලා කැමති නම් කියන්නේ මට 2:30 5:30 පන්තිය කරන්නත් පුළුවන්. ඒතර නුවර ටිකක් දුර බැහැර එනකොට ටිකක් වෙලා යන සීන් එකක් තියෙනවා. මම දන්නේ නැහැ ඔයගලන්ගේ ඉස්කෝලවල තත්ත්වය. ඔයගොල්ලෝ ඉස්කෝලේ යනවද නැද්ද කියන තත්ත්වය මම දන්නේ නැහැ. මම එදාත් ඔය කතාව කිව්වා. නමුත් හැමෝම කැමති නම් විතරක්. දෙතුන් දිනක් හරි බැයි නම් බෑ. හැමෝම කැමති නම් වගේ මට ඕන නම් උදේ 8 ඉඳන්ම 2 විතර වගේ මේ කරනවා වගේම පන්තිය කරගෙන යන්න පුළුවන්. දෙසැම්බර් මාසේ විතරක්. දිගටම ඕනේ. දෙසැම්බර් මාසේ විතරක්වත් බදාදා දවසට. දවස් 4ක් වගේ සෙට් වෙනවා. දවස් 4ක් පහ. ඔයාලගේ අදහස් එක්ක තමයි මම ක්‍රියාත්මක කරලා දැන් මේ ලබන සතිය කොහොමත් නෑ. ඊට පස්සේ සතිය ඉඳලා. හිතලා බලලා මට උත්තරයක් දෙන්න. ඊළඟට අපි හම්බෙන්නේ ඉරිදා දවසේදී. නමුත් මට අර වැඩ පිළිවෙල හදා ගන්න ඕන නිසා ඉක්මනින් තීන්දුව ගන්න එක හොඳයි. නිකන් මෙහෙම අහන්නම්කෝ මං. පුතේ ඔයාට හවසද ක්ලාස් එක කොහෙද මොනවද තියෙනවද? හවස තියෙන. ගම්පලමද? නුවර. මම එකලින් මෙහෙම අනිශ්‍රම. බදාදා දෙසැම්බර් මාසේ තුල බදාදා උදේ ඉඳන් පන්තියක් දැම්මොත් එන්ට බැරි වෙන අය අත උස්සන්නකෝ. ඒ බැරිවීම ප්‍රශ්නයක් නෙවෙයි ඈ. ඒ කියන්නේ ඒකට මම එජසෙන් ලෑස්ති. හරි. දැන් අනිත් අය අත උස්සන්න නැතුව ඉන්නේ නිකන් අතීස්තුවත් එහෙම සර් මොන හරි හිතයිද දන්නේ. අනිත් තුන් මං හින්දා මේක අල වුණා කියලා හිතයිද දන්නේ කියලා නම් එහෙම ඉන්න එපා. තමන්ගේ අවංක අදහස් ඉදිරිපත් කරන්න. මම පන්තිය තුළ හිට්ලර් පාලනයක් කරන්නේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමයි පන්තිය කරන්නේ. මොකද අපේනේ පන්තිය මගේ නෙවෙයි. එක්කෙනෙකුට හැර අනිත් අයට ප්‍රශ්නයක් නැහැ කියලාද ඔය කියන්නේ? හැබැයි ඉතින් මෙහෙමයි. ඉස්කෝලේ යන්නේ හරි. තව 3යි. තව චුට්ටක් වෙලාදී තව වැඩි වෙන්න ඇතිද තියෙනවා. ඈ මෙහෙමයි. පස්සය දෙනෙකුට වඩා වැඩි පිරිසකට බැරි වෙන්නේ නැත්තම් මට පන්තිය කරලා අර එන්න බැරි වෙන ටික දෙනාට වීඩියෝස් දෙන්න පුළුවන්. එහෙනම් ඉතින් අපිත් වීඩියෝස්ම ගන්නම් කියලා කියන්න එපා අනිත් අය. මොකද ඇත්තම කතාව පුතා වීඩියෝ එකක් බලලා කරගන්න පුළුවන් ප්‍රමාණයේ මේ ෆිසිකල් ක්ලාස් එකේ ඉන්නවට වඩා අඩුවක් තියෙනවාමයි. එතකොට අපි පවුනි කියලා අර එන්න බැරි වෙන අය කියන්නත් ඉතින් තියෙනවා. බහුතර දෙනා හිතලා වැඩ කරන්න ඕන හින්දා මම මේ කියන්නේ. එහෙම නැත්තම් මට හවසකට දාන්න පුළුවන්. හැබැයි හවසකට දැම්මොත් දැන් පුතාට එහෙම කොහොමත් හවසට දැම්මත් ඒතර එන්න බෑ හින්දා. හවසට දැම්මොත් 2:30 5:30 තමයි උපරිම කරන්න පුළුවන්. ඒතකොට 2:30 කිව්වා සමහර නුවර ඉස්කෝලේ එහෙම ගියොත් ඔයගොල්ලෝ එන්නේ හවස් වෙලා. ඒතකොට සමහරලාවට හවසට ක්ලාස් එක දාපුවම 3:00 විතර ගෙදර ඉඳලා එනවා. උන් ඉස්කෝලේ ගිහිල්ලත් නෑ. එන්නේ ගෙදර ඉඳලා. හරි වෙලා ගිහිල්ලත් එන්නේ. ඊට වඩා ඉතින් උදේ ඉඳන් දාන්න පුළුවන් නම් හොඳයි. එහෙනම් මම එහෙම තීරණයක් ගන්නද? කව නැද්ද? ඉස්කෝලේට වෙනම සර් කෙනෙක් ගෙන්නනවා. ඒ ඉන්න තමයි බදාදා යන්න. දැන් අපි කියලා බලන්න මාරු කරන්න පුළුවන් නම් මාරු කරන්න. ඉදාර ගේන්න බදාදා රදේශව. බදාදා සඳරයි. මොනවටද උලේ? ෆිසික්ස් මැත්ස්. කියලා මාරු කරන්න බලන්න. කියන්නේ ඉස්කෝලේ සර් කෙනෙක් නැද්ද මේ දවස්? ෆිසික්ස් වලට දැන් ෆිසික්ස් වල කවුද ගේන්නේ?
කවුද දන්නේ ගෙන්න? කවුද දන්නේ ගෙන්න? දැන් ඇවිල්ලා කරාද දවසක්? කියලා බලන්න නම් මාරු. මොකද අවුලක් නැද්ද ඒක? ඔයාලා කියන විදිහට එයා කරනවා. ටීචර්ස් කලින් ඉඳලා මෙයා වෙනවා. එයාට තනියම වැඩ කරන්න බෑ. අනිත් කියන විදිහට මෙයා වැඩ කරන්නේ. සිංගල් මීඩියම් වලට ඉංග්‍රීසි මීඩියම් වලට සිංගල් මීඩියම් වලට කොණ්ඩේ චුට්ටක් අවුලයින් කෙට්ටු එක්ක නෑ නෝ කියන්නේ. ගෝලි එකේ. හරි. එහෙනම් අපි ඒ ටයිම් එක දාගමුද? හාද කියන්නේ. හාද එනවා. ඒ කියන්නේ දැන් එන බදාද නෙවෙයි ඊට පස්සේ තියෙනන් ඈ. දවස් 4ක් විතර දාමු. ඔලන්නේ වීඩියෝ එක මන් දුන්නේ. ඔව් එහෙනම් දෙසැම්බර් විතරකින් අපිට කරගන්න පුළුවන් වෙයි සෑහෙන. දෙසැම්බර් එකෙන් දිගටම දාන්න බෑ කොහොමද නුවන්සරුත් බදාද දවසට ගයි ක්ලාස් එකක්. හරි. ඒ කියන්නේ එක මේ බයෝ දරුවෝ ඒක අර දැන් නුවන්සර් ක්ලාස් එකක් දාන්න යන වෙලාවක එහෙම නෑ බෑ හසින් සර් දාලා තියෙන කියලා කියන්න බෑ. මොකද ඒකට හේතුව ඇත්තටම බදාද දවස බයෝ දවස. එතකොට මම ඒ දවස ක්‍රෑෂ් කරන එකක් කරන්නේ. ඒ කරන්නේ ක්ලාස් එක දැනට නැති හින්දා. හරි. බැලලවත් සති දෙකකින් වගේ නුවන්සර් පන්තිය පටන් ගත්තොත් බැලලව මම ඉවලෙම ශනිකව පන්ති අයින් කරලා ඔයගොල්ලෝ මාව දැනුවත් කරන්න. කොහොමද මං හිතන්නේ දෙසැම්බර් මාසෙ තුල එහෙම වැටෙන්නේ නැති වෙයි. අපි දෙසැම්බර් මාසෙ විතරක් පාවිච්චි කරගමු. මොකද ඒකට තාපේ වගේ පාඩමක් අපි ඉවර කරගන්නවා කියන එක අපිට මාර ලොකු chance එකක්. ස්ට්‍රක්චර්ඩ් එසේ එකකුත් වෙනවා, එසේ එකකුත් වෙනවා, බහුවර්ණ 5ක් 6ක් විතර එනවා. ලොකු ප්‍රමාණයක්. ඉතින් අපි මේ මාසෙ තුල මේ පාඩම ඉවර කරගන්නවා කියන්නේ අපිට ලකුණු 18ත් 20ත් අතර ලකුණු ගාණක් විභාගයට එකතු වෙන පාඩමක් අපි කම්ප්ලීට් කරගත්තා වෙයි. ඉතින් අපේ අර ටාගට් එක තියෙන්නේ මාර්තු මාසෙ වෙනකොට ෆුල් පේපර්ස් ලියන කතන්දරේ. ඒකට එන්න ලේසි වෙනවා. හරි. හොඳයි එහෙනම් මම මේ වෙලාව ඔයගොල්ලෝ වෙනුවෙන් වෙන් කරලා තියාගන්න. හරිනේ? රයිට්. බලා ගන්න. පුතේ හොඳට අහගෙන ඉන්න ඈ. ඝන වේවා ද්‍රව වේවා පදාර්ථයක උෂ්ණත්වය වැඩි කරලා පරිමාව වැඩි කරා කියලා මේ පදාර්ථයේ ස්කන්ධෙට මොකුත් වෙනවද? ඔව්. පදාර්ථයක් තියෙනවා ඒක ඝනයක් වෙන්නත් පුළුවන් ද්‍රවයක් වෙන්නත් පුළුවන්. අපි ඒකට තාපය සපයලා අපි ඒකේ උෂ්ණත්වය වැඩි කරනවා. උෂ්ණත්වය වැඩි කරනකොට එයාගේ පරිමාවත් වැඩි වෙනවා. එතකොට එයාගේ ස්කන්ධෙට මොකද වෙන්නේ? අඩු වෙයිද? වැඩි වෙයිද? නොවෙනස්ව තියෙයිද? නොවෙනස්ව තියෙනවා. මොකද පුතා ප්‍රසාරණයේදී අංශු සංඛ්‍යාවට මොකුත් වෙන්නේ නැහැ. රත් වෙනකොට උෂ්ණත්වය වැඩි වෙනකොට අංශු අතර පරතර වැඩිවීමක් තමයි වෙන්නේ. සිසිල් වෙනකොට අංශු අතර පරතර අඩුවීමක් තමයි වෙන්නේ. ඒතර පරිමාව වෙනස් වුණාට අංශු ගාන වෙනස් වෙන්නේ නැත්නම් ස්කන්ධයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අපි දන්නවා මයි දරුවෝ ඕන පදාර්ථයකට තියෙනවා ඝනත්වය කියලා රාශියක්. ඝනත්වය කියන්නේ ස්කන්ධ බෙදීම පරිමාව. අර්ථ දැක්වීම ඒකක පරිමාවක ස්කන්ධය. ස්කන්ධේ නොවෙනස්ව නියතව තියෙද්දි පරිමාව වෙනස් වුණොතින් ඒත් එක්ක මොකද වෙන්නේ ඝනත්වය? ඝනත්වය වෙනස් වෙනවා. උෂ්ණත්වය වැඩි කරලා පරිමාව වැඩි කරොත් ප්‍රසාරණය වුණොත් පරිමාව වැඩි වෙද්දී හරය වැඩි වෙන හින්දා ඝනත්වය කියන එක අඩු වෙනවා. උෂ්ණත්වය අඩු කරලා පරිමාව අඩු කරොතින් මේක අඩු වෙද්දී ඝනත්වය කියන එක වැඩි වෙනවා. පැහැදිලිද? ඕන් ඔය විදිහට ඝනයක වේවා ද්‍රවයක වේවා උෂ්ණත්වයත් එක්ක පරිමාවට අමතරව ඝනත්වය වෙනස් වෙනවා. අපි දෙකටම අදාළ ඔය කතාව කිව්වට අපි දැන් ටිකකට කලිනුත් කිව්වා ඝනයක ප්‍රසාරණ හැකියාවට සාපේක්ෂව ද්‍රවයක ප්‍රසාරණ හැකියාව ඉහළද පහළද? ඉහළයි. ගොඩක් ඉහළයි. හරි. ඝනයක පරිමා ප්‍රසාන්තා සංගුණකයට වඩා ද්‍රවයක පරිමා ප්‍රසාන්තා සංගුණකේ ලොකු 100 ගුණයකින් 1000 ගුණයකින් විතර විශාලයි. ඒ නිසාම දැන් ඝනයක ද්‍රවයක දෙකේම මේ ඝනත්ව විචලන කතාව සිද්ධ වුණාට පුතා ඝනයක සිදුවන ඝනත්ව වෙනස ලොකුවට දැනෙන්නේ නැහැ. මොකද ඒකේ ප්‍රසාරණ හැකියාව අඩුයිනේ.
ඒතර යකඩ කුට්ටියක් රත් කරනකොට පරිමා වැඩි වෙලා ඝනත්වය අඩු වෙනවා. නමුත් ඒ ඝනත්ව අඩුවීම ලොකුවට දැනෙන්නේ නැහැ. මොකද ප්‍රසාරණයක් එනවා ඝනත්වය අඩු වෙනවා. නමුත් ද්‍රවයකට සාපේක්ෂව ඒක ලොකු වගයක් නෙවෙයි. නමුත් ද්‍රවයකේ වගේ නෙවෙයි. ද්‍රවයක පොඩි උෂ්ණත්ව වෙනසක් වුණත් පරිමාවේ ලොකු වෙනසක් වෙලා ඝනත්වයේ ලොකු වෙනසක් වෙනවා. තේරුණාද? ආන්නේ නිසා ද්‍රවයක උෂ්ණත්වය සමග ඝනත්වයේ සිදුවන වෙනස් වීම අපිට ටිකක් ගැඹුරින් කතා කරන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? එහෙනම් ලියා ගන්න මාතෘකාවක්. උෂ්ණත්වය සමග ද්‍රවයක ඝනත්වයේ විචලනය උෂ්ණත්වය සමග ද්‍රවයක ඝනත්වයේහි විචලනය උෂ්ණත්වය සමග ද්‍රවයක ඝනත්වයේහි විචලනය පහළ ලියන්න. මේක ඝණයටත් සිද්ධ වෙනවා. නමුත් දැන් මම මෙතනදී ඝණය ගැන කතා කරන්නේ නැහැ. මොකද ද්‍රවයක තරම් ලොකුවට සිද්ධ වෙන්නේ නැති හින්දා. ඒක මම ලියවන්නෙත් නැහැ. නමුත් හිතේ තියාගන්න ඝණයකටත් මේක යම් තාක් දුරට අදාළයි කියලා. ලියන්න. ද්‍රවයක උෂ්ණත්වය වෙනස් කරන විට ද්‍රවයක උෂ්ණත්වය වෙනස් කරන විට ස්කන්ධය නියතව තිබියදී එහි පරිමාව වෙනස් වන නිසා ඝනත්වයද වෙනස් වේ. හයි. මේ වගේ චුටි රූපයක් අදගම් මේ සිම්පල් ලෙම් ද්‍රව ස්කන්ධයක් තියෙනවා. හරි. පරිමාව v ඝනත්වය ρ. එයාගේ අපි ඩෙල්ටා තීටා විදිහට උෂ්ණත්ව නැක්මක් සිද්ධ කරනවා. රෝ සම නැත්තම් ඔහොම ඔච්චර ඇති. ඔහොම තියන්නකෝ. ඒක රෝ කියන්නේ එම්බෙදීම v උෂ්ණත්වය වැඩි වුණොත් පරිමා වැඩි වෙලා ඝනත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වුණොත් පරිමා අඩු වෙලා ඝනත්වය වැඩි වෙනවා. රූපය ඇදලා ඔක ලියා ගන්න. ද්‍රවය ඝනත්වය අඩු වෙනකොට උඩුකුරු තෙරමත් අඩු වෙනවා. එන්න උඩුකුරු තෙරමත් මේ තාපයත් එක්ක සම්බන්ධ කරලා ගණන් එනවා. සිංහල මිඩියම් කීයක් වගේ නේද පුතා? මැක්ස් බයෝ දෙකම. ඉංග්‍රීසි මීඩියම් නම් ගොඩක් එනවා. තුනක් තියෙනවා. ගාන මේ O level කරේ සිංහල මිඩියම්. O level සිංහල මිඩියම්. හරි. ඔයාලා දෙතියලා. මේ හරි කවුරු දෙන්නෙක් නේ කියලා. නම් ලිස්ට් එකක් එක තියාගන්න. හරි. මේ සල්ලි ඇඩ්වාන්ස් එකක් එකතු වුණොත් ඔයාලා ළඟ තියාගන්න නම් ලිස්ට් එකක් එක්ක. එකල මට කොහොමද නම් ලිස්ට් එක WhatsApp එකක් දාන්නකො යන අයගේ. උදේ ඉඳන් කොහොම රිවර්ට් වෙලා තමයි ඉන්නේ මම බලන් හිටියේ. මේ ටයිම් වරිනවා මේ ටයිම්. හරි රයිට්. දැන් සාමාන්‍යයෙන් අහන් ඉන්න මයි දරුවෝ උෂ්ණත්වයත් එක්ක
ද්‍රවයේ පරිමාව වෙනස් වෙද්දී අපි නිකන් හිතමු ස්කන්ධ එම් වූ ද්‍රවයක පරිමාව වී ඝනත්වය රෝ තත්වයේ තිබිලා මෙයාගේ උෂ්ණත්වය ඩෙල්ටා ටීටා ප්‍රමාණයකින් ඉහළ නැංවුවාම පරිමාව v ඩෑෂ් ඝනත්වය රෝ ඩෑෂ් බවට වෙනස් වෙනවා. හැබැයි ස්කන්ධය වෙනස් වෙනවද? නෑ, ස්කන්ධය නියතයි. එහෙනම් දැන් මේ වෙලාවේ ඝනත්වය ලියන්න පුළුවන් රෝ සමානයි m බෙදීම v කියලා. මේ වෙලාවේ රෝ ඩෑෂ් ලියන්න පුළුවන් m බෙදීම v ඩෑෂ් කියලා. ඔව් නේද? හැබැයි v ඩෑෂ්ට සූත්‍රයක් තියෙනවා. මොකද්ද? v වරක් 1 ධන ගැමා ඩෙල්ටා ටීටා. නිසා අපි මෙන්න මෙතන රෝ ඩෑෂ් වල සූත්‍රයේ මේ v ඩෑෂ් වෙනකොට මේක ආදේශ කරමු. v වරක් 1 ධන ගැමා ඩෙල්ටා ටීටා. මම මේ m බෙදීම v කියන එක මෙහෙම ලියන්නම්. මේක ඉරෙන් යට තිබ්බත් එකයි මෙතන m බෙදීම v ඔහොම ලිව්වත් කමන්නේ නැහැ. m බෙදීම v වෙනුවට දානවා කවුරු කියලාද? රෝ කියලා. එහෙනම් මෙන්න ඝනත්වයේ උෂ්ණත්වයත් එක්ක වෙනස් වීම පෙන්නන ප්‍රකාශනය. රෝ ඩෑෂ් සමානයි රෝ බෙදීම 1 ධන ගැමා ඩෙල්ටා ටීටා. උෂ්ණත්වය හා ඝනත්වය අතර සම්බන්ධතාවය. හරිද? පැහැදිලිද? එන ලියාගමු. ලියන්න මේ විදිහට අලුත් රූලක ඝනත්වයේ රෝ වූ ද්‍රවයක දැන් ඊතර මෙවුවා කියද්දි තේරෙනවා ආකිමිඩිස් මූල ධර්මයටත් තාපයේ බලපානවායි කියන්නේ. ඒ ඝනත්වය වෙනස් වෙනකොට ඒ ද්‍රවය තුල ගිලෙන වස්තුවක් මත ඇතිවන උඩුකුරු ද්‍රවුම් බලයත් වෙනස් වෙනවා. ක්ලියර්. ඝනත්වයේ රෝ වූ ද්‍රවයක උෂ්ණත්වය ඩෙල්ටා ටීටා ප්‍රමාණයකින් වෙනස් කළ විට ඩෙල්ටා ටීටා ප්‍රමාණයකින් වෙනස් කළ විට එහි නව ඝනත්වය රෝ ඩෑෂ් නම් එහි නව ඝනත්වය රෝ ඩෑෂ් නම් රයිට්. මේ වම් පැත්ත ටික ඕනේ ඉස්සර ලිව්වනේ ටික මේ රූපය ඇඳගෙන රෝ ඩෑෂ් වල අවසන් ප්‍රකාශනය ව්‍යුත්පන්න කරගන්න. දැන් යාළුවට අද බනද දන්නේ? එදා දාන්නේ. අද මාතලේ ගිහලා. හරි ඉතින් මන් දාන්නේ තිබ්බ ඊයේනේ. ඊයේනේ නේ.
හරිද? right චුටි උදාහරණයක් කරලා ඉමු අපි. ලස්සන ඔව් ඉලක්කම් සුළු වෙන්න මේකේ දෙනකොට පොඩ්ඩක් දෙන ඉලක්කම් මට ලස්සන උත්තරෙන්න දෙන්න බැරි වෙන්න පුළුවන් නිසා අකුරු වලින් මේ උත්තරේ ගන්න විදිහට මම ප්‍රකාශනයක් ගන්න දෙන්නම්. ලියන්නකො මෙහෙම. ඝනවස්තුවක් ජලය තුල නිදැල්ලේ පා කළ විට එහි මුළු පරිමාවෙන් 10න් 9ක පරිමාවක් නැත්නම් එහි මුළු පරිමාවෙන් 10න් 9ක් ජලය තුල ගිලී පාවේ. වස්තුවේ උෂ්ණත්වය වෙනස් නොවනසේ ජලයේ උෂ්ණත්වය පමණක්. ඩෙල්ටා ටීටා ප්‍රමාණයකින් ඉහළ නැංවූ විට වස්තුව සම්පූර්ණයෙන්ම ජලය තුල ගිලී පාවේ නම් ඩෙල්ටා ටීටා සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. පොඩි තව අමතර දත්තයක් ලියන්න. ජලයේ පරිමා ප්‍රසාරණතා සංගුණකය ගැමා වේ. ඒ ප්‍රකාශය තුල ගැමක් ඉන්නවා. ජලයේ පරිමා ප්‍රසාරණතා සංගුණකය ගැමා වේ. හොඳයි විනාඩියක් දෙන්නම් හිතන්න. එතකොට මෙතන යාන්ත්‍ර විද්‍යාවක් දැන් ඕන වෙනවා. දැන් ගිය සතියේ තාපයත් එක්ක දෝලන හතරංග සම්බන්ධ වුණා සරලව ලම්බපට්ටම්. දැන් අද ඔන්න උඩුකුරු තෙරපුම් බලය සම්බන්ධ.
මුලින්ම මතක් වෙන්න ඕන මෙහෙම ජලය තුල 10න් 9ක් මුළු පරිමාව 10යි ගිලුණු පරිමාව 9යි. ඔහොම ගිලී පාවෙද්දී u සමානයිනේ mg ට. u සමානයි mg නේ. ඕනනම් u mg ට සමාන කරලා අනුපාතයක් හොයන්නත් පුළුවන්. නැත්තම් ඕගලන්ට මතක් වුණා නම් වස්තුවේ ඝනත්වයේ ρ ජලයේ ඝනත්වයේ ρw නම් ρ බෙදීම ρw 9 බෙදීම 10යි කියලා. මතකද? v බෙදීම v0 සමානයි ρ බෙදීම ρw කියලා ρ0 කියලා ඒ දවස්වල ප්‍රකාශනයක් ගත්තා. ආදලම් පෙන්නන්නම්කෝ ආයිනේ හිත්‍රිත් දන්නේ මොකටද? u සමානයි mg. u උඩුකුරු තෙරපුම කොහොමද ලියන්නේ? v ρ g. එතන v කියන්නේ ගිලුණු පරිමාව. ρ කියන්නේ ද්‍රවයේ ඝනත්වය. ඒතර ගිලුණු පරිමාවට 9යි කියලා දාන්න. ද්‍රවයේ ඝනත්වයේ ρw g. m ලියන්නේ මුළු පරිමාව වරක් වස්තුවේ ඝනත්වය. මුළු පරිමාව 10යි කියලා ගත්තොත් වස්තුවේ ඝනත්වයේ ρ නම් g. එතන ρ වලට අගයක් ගන්න පුළුවන් 9යි ρw බෙදීම 10 කියලා. ඒකයි මම අර කිව්වේ ρ බෙදීම ρw නැත්තම් 9 බෙදීම 10 සමානයි ρ බෙදීම ρw කියලා එකවර ලියන්නත් තිබ්බෑ. මතක තිබ්බ කෙනෙකුට මේක එකවර ගන්නත් තිබ්බා. නැත්තම් ඔහොම හදලා ගත්තා. මේ කවුරු අතර සම්බන්ධයද? ජලයේ ඝනත්වය සහ වස්තුව සාදා ඇති ද්‍රව්‍යයේ ඝනත්ව අතර සම්බන්ධ. දැන් මං උෂ්ණත්වය වැඩි කරනකොට කාගේ විතරද උෂ්ණත්වය වැඩි කරනවා කියන්නේ? පද්ධතියේමද ද්‍රවයේද? ජලයේද? ජලයේ විතරයි. කියන්නේ වස්තුව අයින් කරලා වතුර රත් කරනවා. රත් කරලා තමයි වස්තුව දාන්නේ. පස්සේ වස්තුවත් රත් වෙයි. ඒක අපි එකරම සලකන්නේ. දැන් තාපයේ සපේලා ජලයේ උෂ්ණත්වය වැඩි කරනකොට මොකද වෙන්න ඕනේ ඝනත්වයේ? අඩු වෙන්න ඕනේ. දැන් හිතන්න උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ ජලයේ නව ඝනත්වයේ ρw ඩෑෂ් නම් ඒක ලියන්න ක්‍රමයක් කියන්නේ. අර තියෙන්නේ. ρw බෙදීම 1 ධන ගැමා ඩෙල්ටා තීටා. දැන් පරිමාව ලියනකොට v ඩෑෂ් සමානයි v වරක් 1 ධන ගැමා ඩෙල්ටා තීටා. ඝනත්වය ලියද්දි ρ ඩෑෂ් සමානයි ρ බෙදීම 1 ධන ගැමා ඩෙල්ටා තීටා. මේකට වඩා මේ සූත්‍රයේ තියෙන වෙනස 1 ධන ගැමා ඩෙල්ටා තීටා හරේ ඉන්නේ. ඒතර මේ ආරම්භයේ ජලයේ ඝනත්වය නම් මේ ඩෙල්ටා තීටාගෙන් වැඩි වුණාට පස්සේ ජලයේ ඝනත්වය. දැන් ρw ට වඩා ρw ඩෑෂ් අඩුද වැඩිද? උෂ්ණත්වය වැඩි වෙද්දි ඝනත්වය අඩු වෙලානේ තියෙන්නේ. දැන් මේ වස්තුව කොටසක් ගිලිලා පාවෙන්නේ ඇයි? වස්තුවේ ඝනත්වය ජලයට වඩා අඩු හින්දාද වැඩි හින්දාද? භාගයට ගිලිලා පාවෙන්නේ බං ඝනත්වය අඩු උන්ද වැඩි උන්ද? ඝනත්වය අඩු උන්. දැන් මේ සීන් එකේදී ජලයට වඩා වස්තුවේ ඝනත්වය අඩුයි. ඒක තේරෙනවද? ජලයට දැන් බං එළිය වහින එක ගැන හිතන්න එපා. අමුතු ප්‍රශ්නනේ තියෙන්නේ. පායනකම් අරින්නේ නැහැ ක්ලාස් එකේ. ඒකට හරිනේ. දැන් එළියට බැස්සොත් නේ වැස්ස ප්‍රශ්නයක් වෙන්නේ. අහන්. මෙතන ජලයේ ඝනත්වය වස්තුවට වඩා වැඩි වුණාට උෂ්ණත්වය වැඩි වෙන්න ජලයේ ඝනත්වය අඩු වෙනවනේ. ජලයේ ඝනත්වය අඩු වෙනකොට වස්තුව ටික ටික වැඩිපුර ගිලෙනව නේද? ගිලිලා යම් මොහොතක වස්තුව සම්පූර්ණයෙන්ම ගිලෙනකොට සම්පූර්ණයෙන් ගිලී පාවෙන්නේ වස්තුවේ සහ ද්‍රවයේ ඝනත්ව මොනවා වෙනකොටද? සමාන වෙද්දී. එහෙනම් මේක සමාන වෙන්න ඕන කාටද? රෝට. රත් වුණාට පස්සේ ලැබෙන ජලයේ අවසන් ඝනත්වය වස්තුවේ ඝනත්වයට සමාන වුණොත් නේද පුතේ සම්පූර්ණයෙන් ගිලිලා පාවෙන්නේ? එහෙනම් දැන් හරස් ගුණ කරන්න. ρw බෙදීම ρ සමානයි 1 ධන ගැමා ඩෙල්ටා තීටා. මේ මෙතනත් ρw බෙදීම ρ හදන්නම්කෝ මම ඒක ලේසි. ρw බෙදීම ρ කියන්නේ 10 බෙදීම 9. එහෙනම් මෙතෙන්ට දානවා 10 බෙදීම 9 1 ධන ගැමා ඩෙල්ටා තීටා. එක මෙහෙට එනවා. 10 බෙදීම 9න් එකක් අඩු වෙනවා. කීයක් දෙන්නේ? පොදු හරේ 9 නම් 10න් 9ක් ගියාම 1යි. හරිනේ? පොදු හරේ 9 ගත්තා. ඒතර මෙතන 10යි මෙතන 9න් ගන්නවා 10න් 9ක් ගියාම 1යි. සමානයි ගැමා ඩෙල්ටා තීටා. එහෙනම් ඩෙල්ටා තීටා සමානයි 1 බෙදීම 9යි ගැමා. සරල උත්තරය.
ගැමාට ඉලක්කමක් දුන්නා නම් ඉතින් ඕක දෙන්න වෙන ටිකක් 10 බලයකින් ඍණ බලයකින් එහෙමනේ. ටිකක් අර නිකන් අඤ්ඤ කර සූත්‍රයක් එන්නේ. ඒකයි මම නිකන් ගැමා විතරක් දීලා නිකන්. තර්කය හොඳටම තේරුණා. ඕනේ විදිහට වචන ලියා ගන්න. ලියවද නිකම්ද පුතා? ඕන කෙනෙක් ලියන්න නැත්නම් නිකම්ම මෙහෙම හදලා තියාගත්තත් කමන්නේ. Tamanට ඕනේ කියලා හිතෙනවා නම් මේ කතාව වචනෙනුත් ලියා ගන්න. ගෙදර ගිහිල්ලා බලද්දි කරපු දේ තේරෙන්නේ නැති වෙයි වගේ නම් ලියන්න. ආරම්භයේ වස්තුව ජලය තුල කොටසක් ගිලී පාවන්නේ වස්තුව ජලය තුල කොටසක් ගිලී පාවන්නේ වස්තුවේහි ඝනත්වය ජලයට වඩා තව සම්පූර්ණ කරන්න අඩුද වැඩිද අඩු නිසාය ජලයේ උෂ්ණත්වය වැඩි කරත්ම ජලයේහි උෂ්ණත්වය වැඩි කරත්ම ඝනත්වය අඩු වී ගොස් ඒ වස්තුවේහි ඝනත්වයට සමාන වන මොහොතේ එය වස්තුවේහි ඝනත්වයට සමාන වන මොහොතේ එය සම්පූර්ණයෙන් ජලය තුල ගිලී පාවේ. එය සම්පූර්ණයෙන් ජලය තුල ගිලී පාවේ. පැට් ගන්න හදාගන්න. වරදක් නෑ. ඉතින් මෙතන වරහණක් ඕන. ඒක තමයි වැරද්ද. ඒක ආපහු වෙනවනේ මෙතන. මෙතෙන්ට 1000 මෙතෙන්ට 900 එන්න ඕනේ. මුල් ඝනත්වය 1000යිනේ. අවසන් ඝනත්වය 900 වෙන්න ඕනේ. කමන්න. මෙතන ගන්න පුළුවන් ගන්න නැත්නම් එළියට ගිහලා උනත් කමන්නේ අවුලන්නේ. කොහොම හරි කමන්නේ. මෙතන කතා කරන්න කමන්නේ. කියන්නේ එක්කන් යන්න එන්නේ කියලා කියන්න ඕනේ. දැන් යන්න ඕනද නැත්නම් නැහැ. එහෙනම් දෙකට කිට්ටු වගේ එන්න ගියා. 1:45 දෙක අතර. හරිද? right. ඉතින් මම එකම වර්ගයෙන් උදාහරණ ගණන් ගොඩාක් හදන්නේ නැහැ මේ වෙලාවේ. ඉදිරියේදී අපි හදමු. දැන් මම ලෑස්ති වෙන්නේ මේ උෂ්ණත්වයත් එක්ක ද්‍රවයක පරිමාව සහ ඝනත්වය වෙනස් වෙන විදිය නිරූපණය වෙන ප්‍රස්ථාරයක් අඳින්න. ඒ ප්‍රස්ථාරේ මම ඇඳපුවාම ඕගොල්ලෝ නිකන් ඕක දිහා බලන් ඇඳගෙන වැඩක් නැහැ. මන අවබෝධයෙන් හේතු ඇතුව තර්කානුකූලව ගලපලා අඳින්න ඕනේ. එතකොට තමයි විභාගෙදිත් අපිට එහෙම කරගන්න පුළුවන් හැකියාව.
හොඳට අහගන්නකෝ මේ කතාව. ගොඩක් සතුටින් ඉන්නකෝ ඈ හේතු දෙකක් නිසා. එකක් තව පැයක් විතර වගේ තමයි ක්ලාස් එක තියෙන්නේ. හරිද? දෙවනි කාරණේ ඔය පැයේ උගන්වන්න යන්නේ ඊළඟට හරි ලස්සන ආසයි තියෙන කතාවක්. අනියම් සීන් එකක් ගැන කියන්නේ නෑ අහගන්න රයිට්. 18+ දන්නේ නෑ නෑ හරි අහගන්නකෝ. ළමයි ඔන්න මා ළඟ තියෙනවා අහන් ඉන්න. මල් ළඟ තියෙනවා සෙල්සියස් අංශක බිඳුවේ තියෙන ජල පරිමාවක්. ඒක V බිඳුව කියන්නම්කෝ ජලය හෝ යම්කිසි ද්‍රව පරිමාවක්. මම මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් වැඩි කරනවා. එතකොට මෙතෙන්ට එද්දී දැම් පරිමාව V1 නම් නැත්නම් අපි හිතමුකෝ V0 ධන ඩෙල්ටා V. කවුද ඩෙල්ටා V කියන්නේ? සෙල්සියස් එකකින් උෂ්ණත්වය වැඩි වෙද්දී වැඩි වූ පරිමාව. ඒ වැඩි වූ පරිමාව ලියන්න බලන්න පුතා ඩෙල්ටා V සමානයි V කියන්නේ V0 ගැමා ඩෙල්ටා තීටා 1යි. එහෙනම් ඩෙල්ටා V කියන්නේ එක මම ඩෙල්ටා V 1 කියන්නම්. ඩෙල්ටා V 1 කියන්නේ V0 ගැමා. ඔක තේරුණාද? එහෙනම් මේ තිබ්බ V0 ගැමා එකක් එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. ඊට පස්සේ මම ඒකම තවත් සෙල්සියස් අංශක 1කින් වැඩි කරනවා. වැඩි වෙද්දී ඔන්න තවත් පරිමාව වැඩි වෙනවා. V0 ධන ඩෙල්ටා V 1 ධන දැන් තව ඩෙල්ටා V දෙකකුත් එකතු වෙනවා. ඒ ඩෙල්ටා V දෙක කියන්නේ මෙතනින් මෙතෙන්ට සෙල්සියස් එකක් වැඩි වෙද්දී වැඩි වූ පරිමාව නේද? ඒක ලියමු. ඩෙල්ටා V දෙක සමානයි මොකද්ද? මුල් පරිමාව. පරිස්සමින් මෙතනින් මෙතෙන්ට යද්දී වැඩි වූ පරිමාව නම් මුල් පරිමාවට දාන්නේ V0ද V0 ධන ඩෙල්ටා V එකද? මෙතනින් මෙතෙන්ටනේ රත් වෙන්නේ. ඒතර මෙතනින් මෙතෙන්ට යද්දී වැඩි වෙන පරිමාව හොයන්න මුල් පරිමාව කියලා ගන්න වෙන්නේ මෙතන පරිමාවනේ. එහෙනම් දාන්න වෙන්නේ V0 ධන ඩෙල්ටා V 1 ගැමා ඩෙල්ටා තීටා 1යි. එහෙනම් ඩෙල්ටා V 2 කියන්නේ V0 ධන ඩෙල්ටා V එකට ඕනනම් දාන්න පුළුවන් V0 ගැමා වරක් ගැමා. මොකද හිතන්නේ ඩෙල්ටා V එකට වඩා ඩෙල්ටා V 2 අඩුයිද වැඩිද සමානයිද? බලහල්ලකො නිකන් මහස පොළොවන හොල්න ප්‍රශ්නයක් ඇහුවා වගේ බලන් ඉන්න විදිහ මේකට වඩා මේක ලොකුයිද චූටියිද සමානයිද? ඇයි බන් දැන් මූ නැත්තම් මේක නෙන්නේ මේ V0 ගැමානේ. දැන් මෙතන V0 කෙලින්ම ගැමාගෙන් වැඩි උනේ. මෙතන V0 ට V0 ගැමා එකක් එකතු කළා ගැමාගෙන් වැඩි කරේ. එහෙනම් මෙතන කෑල්ලක් එකතු වෙන හින්දා මේ ඩෙල්ටා V 2 ඩෙල්ටා V 1ට වඩා වැඩි. මෙතන ඉඳන් ආය සෙල්සියස් එකක් වැඩි කරොත් එතකොට මුල් පරිමාව කියලා ගන්න මේක. එතකොට වැඩි වෙන පරිමාව ඩෙල්ටා V 3 නම් ඒක මේකටත් වඩා වැඩි. ඒ කියන්නේ මය දරුවෝ ද්‍රවයක් අරගෙන ඒකේ උෂ්ණත්වය සෙල්සියස් 1 වැඩි කර යද්දී වැඩි වෙන පරිමාව සමාන නෑ. වැඩි වෙන පරිමාව එන්ටෙන්ට වැඩි වෙනවා. පළවෙනි සෙල්සියස් එකේදී වැඩි වුණු පරිමාවට වඩා ඊළඟ සෙල්සියස් එකේ වැඩි වෙන පරිමාව වැඩි. ඊළඟ සෙල්සියස් එකේ ඊටත් වඩා වැඩි. එහෙනම් පරිමාව වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් වැඩි වෙනවා කියලා තේරෙනවද? එහෙනම් කොහොමද මයි දරුවෝ උෂ්ණත්වයත් එක්ක පරිමා විචලනය ප්‍රස්ථාරගත කරන්නේ? මේ තියෙන්නේ උෂ්ණත්වය තීටා. මේ තියෙන්නේ පරිමාව V නම්. පටන් ගන්නකොට පරිමාවක් තියෙනවා. V0 කියලා මේ බිඳුව නම් ඔන්න බිඳුවේ පරිමාවක් තියෙනවා. හරි. ඔන්න වැඩි වෙනකොට ඊට පස්සේ මේක වැඩි වෙන්න උෂ්ණත්වයත් එක්ක පරිමාව වැඩි වෙනවනේ. මම මෙහෙම ඇන්දොත් හරිද සීන් එක? මෙහෙම ඇන්දොත්. සරල රේඛීයව හරිද සීන් එක? දැන් මේ වගේ ප්‍රස්ථාරක තේරුම කියන්නේ මම සමාන තීරු වලට මේක බෙදුවොත් මේ හැම එකක්ම සෙල්සියස් 1ක වැඩිවීමක් නම් මය පුතාලට පේනවද? ඒ හැම එකකම වැඩි වෙන පරිමාව මේ සමානයි.
ඒකාකාර වැඩිවීමක් නම් තමයි ඕක හරියන්නේ. හැම සෙල්සියස් එකකටම සමාන ලෙස වැඩි වෙනවා. මේ කිව්නේ පළවෙනි වැඩිවීමට වඩා ඊළඟ වැඩිවීම වැඩි. ඊළඟ වැඩිවීම තවත් වැඩි. ආන් එහෙනම් ප්‍රස්ථාරය ඇඳින්න ඕන ඔහොම. එතකොට මේ බලන්න මේ සෙල්සියස් එකට ඔච්චරයි ඊළඟ එකට මෙච්චරයි මේකට මෙච්චරයි ඕකට ඔච්චරයි වැඩි වෙන ගාන වැඩි වෙනව නේද? මේ තමයි සාමාන්‍ය ද්‍රවයක උෂ්ණත්වයේ සමග පරිමා විචලනය වෙන විදිහ. මේ වචනයක් කිව්වා මොකක් හරි. මොන ද්‍රවයක කිව්වා? සාමාන්‍ය ද්‍රවයක. සාමාන්‍යයෙන් මම මෙහෙමයි කරන්න කියනකොට ඒක තුල කියවෙනව මොකද්ද? අසාමාන්‍ය වෙන විදිහටත් කරනවා කියලා. ඒ වගේ සාමාන්‍ය ද්‍රවය ප්‍රසාරණය වෙන්නේ සාමාන්‍ය ද්‍රව මෙහෙමනම් අසාමාන්‍ය ද්‍රව වෙන විදිහට ප්‍රසාරණය වෙන්නත් පුළුවන්. ඒක ගැන තමයි පස්සේ කියන්නේ අපි. මේ සාමාන්‍ය ද්‍රවයක උෂ්ණත්ව පරිමා විචලන ප්‍රස්ථාරය. එහෙනම් කොහොමද උෂ්ණත්වයත් එක්ක ඝනත්ව විචලනය වෙන්නේ පුතා? උෂ්ණත්වයත් එක්ක ඝනත්වය උෂ්ණත්වයේ වැඩි වෙන්න පරිමාව වැඩි වෙනවා නම් ඝනත්වය අඩු වෙනවා. පහළට නැවෙන්න ඕන. වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් පරිමාව වැඩි වෙද්දී ඝනත්වය වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් අඩු වෙන්න ඕන. මේ තියෙන්නේ වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් අඩු වීමට දාලා ප්‍රස්ථාරෙමි. සෙල්සියස් එකකට මුලින් අඩු වෙන්නේ චුට්ටයි. ඊළඟට අඩු වෙන ගාන වැඩි. ඊළඟට අඩු වෙන ගාන තව වැඩි. එන්ටෙන්ට වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් අඩු වෙනවා. මේ තමයි සාමාන්‍ය ද්‍රවයක උෂ්ණත්වය සමග ඝනත්ව විචලන ප්‍රස්ථාරය. තේරුණාද? ඔව්ද? දැන් මේ හැඩේ ආවේ ඇයි කියලා මම පැහැදිලි කරලා වචනෙන් ලියවන්න ඕනද? හිතේ තියෙයිද? චුට්ටක් ලියන්න වෙන්නේ කොකට. තරුවක් දාලා ලියන්න වෙනවා. ලියන්න මේ. ද්‍රවයක උෂ්ණත්වය වැඩි කරමින් යන විට ද්‍රවයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 බැගින් වැඩි කරමින් යන විට ද්‍රවයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 බැගින් වැඩි කරමින් යන විට ආරම්භක පරිමාවේ අගය ඒ කියන්නේ සෙල්සියස් එක වැඩි වෙන්න කලින් තියෙන පරිමාව ආරම්භක පරිමාවේ අගය ක්‍රමයෙන් වැඩි වන නිසා උෂ්ණත්වය සමග පරිමාව කොහොමද වැඩි වෙන්නේ? වැඩි වන ශීඝ්‍රතාවයකින් වැඩි වේ. සමාන ශීඝ්‍රතාවයෙන් නෙවෙයි වැඩි වන ශීඝ්‍රතාවයකින් වැඩි වේ. මම හේතුව ලියුවා කෙටියෙන් අදම ගෙදර ගිහලා හිතන්න ඕන ආයෙත් ෂෝට් නෝට් එකෙම හැදෙන්න ඕනේ. කොහොමද ෂෝට් නෝට් එක හදන්නේ? උෂ්ණත්වය හා ඝනත්වය අතර ද්‍රවයක උෂ්ණත්වය හා ඝනත්වය අතර සමීකරණ ලියන්න. මොකද්ද සමීකරණය? රෝ ඩෑෂ් සමානයි රෝ බෙදීම 1 ධන ගැමා ඩෙල්ටා තීටා. උෂ්ණත්වයේ සමග සාමාන්‍ය ද්‍රවයක පරිමා විචලන ප්‍රස්ථාරය අඳින්න. උෂ්ණත්වයේ සමග සාමාන්‍ය ද්‍රවයක ඝනත්ව විචලන ප්‍රස්ථාරය අඳින්න කියලා. මම මේ කොච්චර කිව්වත් උඹලා කරන්නේ නැහැ කියලා දන්නවා. ඒත් මං කියනවා. එයි මට හිත හදාගන්න. ඒක මොනවා කරන්නේ? එකෙකුට හරි ආපහු හිතිලා මේක කරයි කියලා. තාපය කියන්නේ බරපතල පාඩමක්. තියරි ගොඩයි. ඇත්තටම තියරි වැඩි. සමීකරණ ගොඩයි. වැඩිම ප්‍රැක්ටිකල් ගානක් තියෙන පාඩම. තාම ප්‍රැක්ටිකල් පටන් ගත්තේවත් නෑ. ඊළඟ දවසේ නම් තාම පටන් ගන්න. වැඩිම ප්‍රැක්ටිකල් ගානක් තියෙන පාඩම. ඒ වගේමයි වැඩිම විභාග පේපර් එකේ වැඩිම ලකුණු හම්බෙන පාඩම් 4 අතරින් එක්කෙනෙක්. විද්‍යුතේ පාඩමට, යාන්ත්‍ර විද්‍යා පාඩමට, දෝලන හා තරංග පාඩමට, පදාර්ථයේ ගුණ ප්‍රත්‍යස්තතා පාඩමට පවා ඍජුවම සම්බන්ධ වෙන පාඩමක්. ඒ කියන්නේ විද්‍යුතේ පාඩම ASCII තාපේ කැලි තියෙන්න පුළුවන් විභාගෙදී. දෝලන හා තරංග පාඩම ASCII තාපේ තියෙන්න පුළුවන්. ද වෙන පාඩම් වලටත් බලපෑම් කරන පාඩමක්. එහෙනම් මේක කිසිසේත්ම අව탁සිරු කරන්න බෑ. ඒ හින්දා මේ ක්‍රමානුකූලව විෂය ඉගෙන ගන්නට
ෂෝට් නෝට් හදාගෙන නැවත නැවත බලමින් තියරි ටික අප්ඩේට් කරගන්න මේ තර්ක ටික ඔලුවට දාගන්න ගණන් හැදීම් මම පටන් ගන්නම් ඉක්මනින්. වැඩේ තේරුණාද? හොඳයි. එහෙමනම් ලියමු මේකට මේ විදියට. වැඩි වෙන ශීඝ්‍රතාවයෙන් වැඩි වේ කිව්ව නේද? ඔව්. එම නිසා ද්‍රවයේ ඝනත්වය උෂ්ණත්වය සමග වැඩිවන ශීඝ්‍රතාවයකින් අඩුවේ.
හිමාංකේ නැත්නම් අනිත් පැත්තට ද්‍රවාංකෙත් කියන. කීයද? සෙල්සියස් අංශක බිඳුව. ඒ කියන්නේ සෙල්සියස් අංශක බිඳුවේදී අයිස් නැත්නම් ජලය අයිස් බවට පත් වෙනවා සීතල කරන් යද්දී. එහෙනම්මයි දරුවෝ. ඔය සීත කාල ගුණයක් තියෙන ඔය උතුරු යුරෝපීය රටක සාගරයේ මහ මුහුදේ කොටසක් වේවා වැවක් පොකුණක් ඔයක් මොකක් හෝ ජලයේ තියෙන තැනක ජලයේ තියෙන්න බෑනේ. මොනවද තියෙන්න ඕන? අයිස් තියෙන්න ඕන. නේ? දැන් ඔය වීඩියෝ වල YouTube එකේ අර මේ ඔය ෂෙයා වෙනම හිටික මම දකිනවා වීඩියෝස් එහෙම නම් තියෙනවා ඔය ටැප් එකක් කරපු ගමන් මේ පැතිවල වතුර වැටිලා හැම ස්ට්‍රක් වෙනවා අයිස් කැටයක් වෙනවා. ආයෙ තට්ටුවක් දාපුවම මේක ගැලවෙනවා ආයෙ වතුර වැටෙනවා. ඒ කියන්නේ එහෙම වෙනවා. නේද? ටැප් එකේ අයිස් කැටෙන්නේ. නේ? හරි ඒ ටික එකතු කරලා හීටර් එකක් ගහලා උණු කරලා හරි බීවා ගියහන් ඔතන වෙන ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් මේ පැතිවල තියෙනවා ලොකු විලක් ජලාශයක් පොකුණක් තියෙනවා නැත්තම්. සීත කාල ගුණය එනකොට මේක සම්පූර්ණ ෆ්‍රීස් වෙලා මිදෙනවා අයිස් කුට්ටියක් දැන්. මාළු ඉන්න ඇතුලේ ඔහොම රිවර්ට් වෙලා. දැන් ඒ ඉන්න කෙනෙකුට හිතෙනවා නිකන් මාළුවෙක් බෙදලා කෑවොත් මොකද කියලා මූ අර ගස් කපන කීයටක්වත් අරන් ගිහිල්ලා හරි අයිස් කුට්ටියක් කපාන් එනවා මාළුවා ඉන්නවා ඇස්සේ රිවර්ට් වෙලා මිටියෙන් ගැහුවා කැඩුවා හොඳ අලුත් මාළුවානේ ෆ්‍රීස් වෙලානේ ඉන්නේ බෙදලා ගන්න. සීත කාල ගුණ ඉවර වෙනකොට ආයේ ජලජ ජීවි නානයනය කරන්න ඕනේ. ඇයි ඔක්කොම බං අයිස් වෙලා මැරිලානේ. එහෙම වෙනවද? නෑනේ අර අයිස් ඒජ් එකේ තියෙන්නේ. මැමත් එහෙම උඩ වෙවුලා අර හිමේ යනකොට අයිස් තට්ටු උඩ යනකොට ආ චූන් එකේ මෝරු පීන ඉන්න වතුර ASCII. ඒ කියන්නේ ජලයේ පහළ ද්‍රව ජලයේ තියෙනකොට මේ සීත කාල ගුණයක් තියෙන කාලේ උඩ ඒක මිලිමීටර් සෙන්ටිමීටර් නෙවෙයි පුතා අඩි ගණන් උස අයිස් තටු මිදෙනවා. ඇයි ඕක කොහොම වෙන්නේ? ඒ කියන්නේ සම්පූර්ණ ජලය පරිමාවම අයිස් කුට්ටියක් නොවි යට ජලය තියෙද්දී උඩ පමණක් අයිස් ස්තරයක් හැදෙන්නේ යම්කිසි පදනමක් නිසා. ආන්නේ පදනමට අදාළ වෙන්නේ ජලයේ අනියම් ප්‍රසාරණය. අනියම් කිව්ව ගමන් අපිට හිතෙන්නේ නේ සින්ද ගන්නේ. මෙතන මේ අනියම් කියන වචනේ පාවිච්චි කරන පුතේ අසම්මත කියන එක. හරිද? සම්මත ආකාරයෙන් නැතුව හොරාට නිකන් අසම්මත ආකාරයේ සිද්ධදී අනියම් සිද්ධි. ඒක සාමාන්‍ය ද්‍රවවල ප්‍රසාරණය සිද්ධ වෙන්නේ ඔහොමනේ. ජලය ඔయిత වඩා වෙනස් විදිහෙන් ප්‍රසාරණය වෙන හින්දා ඒක තමයි ජලයේ අනියම් ප්‍රසාරණය. ඒ කියන්නේ බැරිලා ජලයට අනියම් ප්‍රසාරණයක් තිබ්බේ නැත්තම් ලෝකේ ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. අර මං කියේ සීත කාල ගුණයක් තියෙන පළාත්වල ඒ කාලේ ජල ජීවීන් සියල්ල විනාශ වෙලා යනවා. තේරෙනවද කියන එක? ඒ විතරනේ තව මහා දේවල් ගොඩක් වෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට අනියම් මෙවුවා තියෙන එකත් ෂෝක් ඔව්. වැරදි තැනින් අල්ලන්නේ නේද? අනියම් මෙවුවත් ඕන වෙලාවකට. හරි. එතකොට ජලයේ අනියම් ප්‍රසාරණය වෙන්නේ මෙහෙමයි. මේ තියෙන්නේ සාමාන්‍ය ද්‍රව්‍ය ප්‍රසාරණය වෙන විදිහනේ. ජලය ඕක කරගන්නේ මේන්න මේ හැඩයට. මොකක්ද ඒ උනේ? උෂ්ණත්වය වැඩි කර යනවා. උෂ්ණත්වය වැඩි කරද්දී පරිමාව මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්නනේ ඕන. මෙහෙම නෙවුනේ මේක තමයි සාමාන්‍ය ද්‍රවය ඈ. ඔය තියෙන සාමාන්‍ය ද්‍රවය. දැන් ජලය මොකද කරන්නේ? සෙල්සියස් අංශක බිඳුවේ ඉඳලා මේක තියෙන සෙල්සියස් වලින්. සෙල්සියස් අංශක බිඳුවේ ඉඳන් උෂ්ණත්වය වැඩි කරද්දී සෙල්සියස් අංශක 4 වෙනකන් මේක හරි විශේෂ තැනක්. සෙල්සියස් අංශක 4 වෙනකන් තමන්ගේ පරිමාව පුතේ වැඩි කරගන්නවා. අඩු කරගන්නවා. වෙන ද්‍රව බිඳුවේ ඉඳන් කෙලින්ම උෂ්ණත්වයත් එක්ක පරිමාව වැඩි කරනවානේ. ජලය විතරක් 4ට එනකම් පරිමාව අඩු කරලා ඊට පස්සේ තමයි නැවත වැඩි කරන්නේ. මේකට ජලයට හම්බෙලා තියෙන විශේෂිත වූ ලක්ෂණයක්. ජලයේ හයිඩ්‍රජන් බන්ධන ආදී විවිධ ජලයේ සතු රසායනික ගුණ නිසා තමයි මේ හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඝනත්ව විචලනය වෙන්නේ කොහොමද? දැන් මේ සාමාන්‍ය ද්‍රවයක ඝනත්ව විචලනය නම් ජලයේ පරිමාව අඩු වෙනකොට ඝනත්වය වැඩි වෙනවා. වැඩි වෙලා තමයි අඩු වෙන්නේ. කෙලින්ම අඩු වෙනව නෙවෙයි. වැඩි වෙලා නැවත අඩු වෙනවා. එතකොට වැඩිම ඝනත්වයක් තියෙන සෙල්සියස් කීයේද? සෙල්සියස් 4. තේරුණාද? එහෙනම් මය දරුවෝ යම්කිසි ජල ස්කන්ධයක් අරගෙන
ඒකේ උෂ්ණත්වය වෙනස් කර කර පරිමාව ඝනත්වය අධ්‍යයනය කරොත් ඒ ජල ස්කන්ධෙට අඩුම පරිමාවක් නැත්තම් වැඩිම ඝනත්වයක් තියෙන්නේ සෙල්සියස් කීයේද? සෙල්සියස් 4. ඒ කියන්නේ අර අපි කියන්නේ වතුර හරි බරයි කියලා. යම්කිසි පරිමාවක වැඩිම ස්කන්ධයක් පවතින්නේ සෙල්සියස් කීයේ ජලයේද? සෙල්සියස් අංශක 4 ජලයේ. ඒක හරි කියමුකෝ. දැන් තාම හැබැයි අපිට ඕක නිසා කොහොමද අර උඩ අයිස් තට්ටුවක් බැඳෙද්දි යට මාළු ඉන්නේ කියන එක පැහැදිලි නෑනේ. අපි මේක ලියමු. ලියලා ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක හඳුනාගන්න පුංචි ක්‍රියාකාරකමක් කරමු. ප්‍රැක්ටිකල් එකක් කියලා කියන්න බෑ. ඒකට කියන්නේ මේ ප්‍රායෝගික පරීක්ෂණයක් නෙවෙයි, පුංචි ක්‍රියාකාරකමකින් පොඩි අර අපි කියන්නේ ආදර්ශන ඇටවුමක් වගේ එකක් හදාගෙන ওই සිද්ධිය සිද්ධ වෙන විදිහ අපි විග්‍රහ කරගන්නවා. මාතෘකාව ජලයේ අනියම් ප්‍රසාරණය. ජලයේ අනියම් ප්‍රසාරණය. ලියන්න මේ විදියට මෙහෙම ලියන්න. සාමාන්‍ය ද්‍රවයක උෂ්ණත්වය වැඩිවීමත් සමග දිගින් දිගටම පරිමාව වැඩි වෙමින් ඝනත්වය අඩු වුවද ජලය පමණක් සෙල්සියස් අංශක බිඳුවේ සිට සෙල්සියස් අංශක 4 දක්වා රත්වන තෙක් පරිමාව අඩු කරමින් ඉන්පසු නැවත පරිමාව වැඩි කරගනි. මේ නිසා ජලය සඳහා අඩුම පරිමාවක් සහ
වැඩිම ඝනත්වයක් පවතින්නේ අඩුම පරිමාවක් සහ වැඩිම ඝනත්වයක් පවතින්නේ සෙල්සියස් අංශක 4 සෙල්සියස් අංශක 4 right එඳ ගන්න ප්‍රස්ථාර දෙක පරිමා විචලන ප්‍රස්ථාරය සහ ඝනත්ව විචලන ප්‍රස්ථාරය ඊළඟට අපි ලෑස්ති වෙන්නේ පුතේ මේ ජලයේ අනියම් ප්‍රසාරණය නිසා මෙහෙම එකක් තමයි අනියම් ප්‍රසාරණය සිද්ධ වෙන බව ඔය වගේ දේවල් මේ කට්ටිය කට කතාවට කිව්වට මේ මෙහෙම සීන් එකක් වෙනවලු එහෙම කියලා අපි එහෙම කවුරුත් කිව්වට පිළිගන්නේ නැහැ. එහෙම අනියම් සීන් එකක් තියෙනවා නම් ඒක පරීක්ෂණාත්මකව නැත්තම් අධ්‍යයනය කළ සනාථ කරගන්න. ඒ වගේ ජලයට අනියම් ප්‍රසාරණයක් තියෙනවමද? ඒ නිසා මොකද්ද සිද්ධ වෙන සංසිද්ධිය කියලා හඳුනා ගන්න පුංචි ක්‍රියාකාරකමක් කරනවා. හරි? මෙහෙම ලියන්න පහලින් වාක්‍යයක්. පහත ක්‍රියාකාරකම මගින් පහත ක්‍රියාකාරකම මගින් පහත ක්‍රියාකාරකම මගින් ජලයට අනියම් ප්‍රසාරණයක් පවතින බව ජලයට අනියම් ප්‍රසාරණයක් පවතින බව සත්‍යාපනය කරගත හැක. right. බලන්න මේ බෝඩ් එකේ තියෙන රූපේ දිහා පුතා. මේ තියෙන්නේ ගැඹුරු මිනුම් සරාවක්. මේ මිනුම් සරාවට මේ පුරවලා තියෙන සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේ තියෙන ජලය. හැබැයි පොඩි වැඩක් කළා දෙනවා. ජලය පුරවන්න කලින් පතුලාසන්නයේ සහ ඉහළ කෙළවර ආසන්නයේ සිදුරු දෙකක් විදලා ඇබ මගින් උෂ්ණත්වමාන දෙකක් හිර කරලා තියෙනවා. මේක මන් T1 උෂ්ණත්වමානය මේක T2 උෂ්ණත්වමානය කියලා සලකනවා. ඉතින් උෂ්ණත්වමාන දෙකෙන් ඒ ස්ථාන දෙකේ ජලයේ උෂ්ණත්වය කියවෙනවා. ආරම්භයේ දෙකම තියෙන සාමාන්‍ය පරිසර උෂ්ණත්වය. ඊළඟ මේක මේ මට්ටමට ඉහළම මට්ටමට ජලය පුරවලා තියෙන. මේ මොකද්ද මේක? මේක හරියට මේ අර වලයි ගෙවල් වල තියෙන්නේ මේ කෑමුයන්ට එහෙම පාවිච්චි කරන අර ඇලුමිනියම් වගේ non stick වගේ අර ද්‍රව්‍ය වලින් හදපු භාජන. කාස්පාන්ද මොනවද කියන්නේ අර වලන් නෙවෙයි. අඩිය පැතලියෙව්වා. අන්න ඒ වගේ එකක් හිතන්නකො මැදින් හිලක් කාරලා. රවුමක් කපලා ඒක මෙහෙම අපේ මිනුම් සරාවට බස්සනවා. නැවුනද සීන් එක? ඒකල මැද හරිය හිර කරලා තියෙන්නේ. දැන් උඩින් බැලුවොත් එහෙම මේ තමයි මිනුම් සරාවේ හරස්කඩ මේ තියෙන ජලය
අර මැද හරියේ මෙහෙම තව අර අපේ වාජනයේ ධාරේ පේනවා. මේ මැද හරිය හිස් මේ ප්‍රදේශයේ නිකන් හිස් අවකාශයක්. ආන්න ඒ ප්‍රදේශයට අපි විශේෂ ද්‍රව්‍යයක් පුරවනවා. පුරවන්නේ අයිස් සහ ලුණු කලවම් කරපු මිශ්‍රණයක්. අයිස් ධන ලුණු. මේකට නමක් කියනවා හිමායන මිශ්‍රණයක් කියලා. හිමායන මිශ්‍රණය. මේ හිමායන මිශ්‍රණයේ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය අයිස් ටිකක් සෙල්සියස් 0 වගේ බිඳුවට වඩා අඩු පහළ උෂ්ණත්වයේ ඉන්නවා. හැබැයි පරිසරය නිරාවරණය වෙච්ච ගමන් පරිසරයෙන් තාපය උරාගෙන ඉක්මනින් දිය වෙලා යනවා. නේද? හැබැයි ලුණුත් එක්ක මේක කලවම් කරලා හිමායන මිශ්‍රණය හදපුවාම එයා පරිසරයෙන් තාපය අවශෝෂණය කරන ශීඝ්‍රතාවය පහළ බහිනවා. අයිස් දිය වෙනවා. නමුත් අර සංශුද්ධ අයිස් තරම් වේගෙන් දිය වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය අයිස් ටිකක් විනාඩි 20කින් දිය වෙලා ඉවර වෙනවා නම් මේක පැයක් දෙකක් අල්ලලා තියෙනවා. ඒතර මේ හිමායන මිශ්‍රණයේ තියෙන වාසිය තමයි වැඩි වෙලාවක් යම් ස්ථානයක් සිසිල්ව පවත්වා ගන්න මේ හිමායන මිශ්‍රණය පාවිච්චි කරන්න පුළුවන්. ඔය අපි ඉස්කෝලේ යන කාලේ ස්පෝර්ට් මීට් තියෙන කාලේ හරි. වෙලකල ඔය සෙට් වෙන්නෙත් ඔය පෙබ්‍රුවාරි මාර්තු වගේ සෙට් වෙනවා ගිනි කාස්ට් එක අවුව. කරන ක්‍රීඩාවකුත් නෑ ඉතින්. නේද? අර ග්‍රවුන්ඩ් එකේ ඉතින් කරවෙවි ඉන්නවා. ඔය ඉන්නකොට ඉතින් අම්මේ ඉතින් අර අන්තිම හරිය දුවනකොට හරි අමාරුවේ 12 එක වෙලාවට වගේම ඉන්නකොට දකින්ට ආසම කනට අහන්ට ආසම දර්ශනයකුයි සද්දෙකුයි තියෙනවා ඒ කාලේ. අර ඕගොල්ලන් නම් ඒ අත්දැකීම එච්චර තියෙනවද මන් දන්නේ නැහැ. ෆුට් සයිකලයක පිටිපස්සේ පෙට්ටියක් ගැට ගහගෙන පොම් පොම් කියලා අර නලාවක් ගහ එන අයිස් අංකල්. ඉතින් අමූර්තිය තමයි පුතා. හරි. අර රතු පාට කූරක ගහපු අයිස් ක්‍රීම් එක. හරිද? දැන් මේ අංකල් මේ ලී පෙට්ටියකින් තමයි අයිස් ක්‍රීම් එක අරන් දෙන්නේ. මේ මත්දහන 12ට. ඩී ෆ්‍රිජ් එක අධිශීතකරණයක තියලා ගත්ත තරම් නැති වුණාට සෑහෙන සැලකිය යුතු සීතලක් ඒකේ තියෙනවා. දැන් මේ අංකල් ෆ්‍රිජ් එකක්ද ෆුට් සයිකල් එකකට ගහන් ඉන්නේ. ෆ්‍රිජ් එකක් ගන්න පුළුවන් නම් ඒ මොනස මෝටර් සයිකල් එකේ නෝනේ. නෑ නිකන් ලී පෙට්ටියක් සමහර රිජිෆෝම් පෙට්ටියක් නැත්තම්. සාමාන්‍ය පස්සේ කාලේ කරන නිකම්ම රිජිෆෝම් පෙට්ටි වලක් දාගෙන ආවා. නමුත් ඒකේ මුල් කාලේ හරි ලස්සන තාක්ෂණයක් තිබ්බා. ඒ ලී පෙට්ටිය ඇතුලේ තවත් මේ වගේ භාජනයක් තියලා ඔය ඒ අතර අවකාශයේ ඔය හිමායන මිශ්‍රණයකින් පුරවනවා. අයිස් ලුණු මිශ්‍රණයකින්. ඒතකොට එයා පැය ගාණක් අර අයිස් විකුණා එලිමහනේ හිටියත් මෙන්න මේ ප්‍රදේශයේ මේ අයිස් ඉතිරි වෙලා තියෙන නිසා මේක ඇතුළට දාන අර අයිස් පලන් ටික සීතලව තියාගන්න එයාට පුළුවන්කමක් තියෙනවා. ඒතර ඒ පාවිච්චි කරන්නේ මොකද්ද? හිමායන මිශ්‍රණයක්. රයිට්. කොහොම හරි දැන් මේ හිමායන මිශ්‍රණය මෙතන දාලා අපි ටිකක් වෙලා මේ දිහා බලන් ඉන්නවා. කාලයත් එක්ක මේ උෂ්ණත්වමාන දෙකේ පාඨාංක කියව ගන්නවා. කියවගෙන අපි අඳිනවා ප්‍රස්ථාරයක්. x අක්ෂයේ තියෙන කාලය y අක්ෂයේ උෂ්ණත්වය. එතකොට උෂ්ණත්වමාන දෙකක උෂ්ණත්වය තියෙනවනේ. ඒ දෙකම එකම ඛණ්ඩාංක තලයේ අඳින්නේ. කාලයත් එක්ක මෙන්න උෂ්ණත්වය. උෂ්ණත්වය සෙල්සියස් අංශක වලින්. මේක කාලය. මුලින්ම ගත්තොත් T1 උෂ්ණත්වමානයේ පාඨාංකය යම් කිසි අගයකින් පටන්ගෙන මේ විදියට ක්‍රමයෙන් පහළ බැහැලා යම් කිසි උෂ්ණත්වයකින් පස්සේ ඒ අගය සෑහෙන වෙලාවක් නියතව පවත්වා ගන්නවා කියලා අපිට පේනවා. ඒකේ අගය බැලුවොත් එහෙම සෙල්සියස් අංශක 4. මේ තමයි කාගේද? T1 පහළ තියෙන උෂ්ණත්වමානයේ පාඨාංක විචලනය වෙන විදිය. T2 පාඨාංක විචලනය මේ ඛණ්ඩාංක තලයේම ප්‍රස්ථාරගත කරෝතින් අපිට ප්‍රායෝගිකව පේනවා මේකේ අගේ අඩු වෙන සීමාවෙදී මේකේ අගේ නියතව තියෙනවා. මේකේ අගේ 4 නියත වෙනකොට මේකේ අගේ වේගයෙන් පහළ බැහැලා බිඳුව කරාමපත් වෙනවා. මේක තමයි අපි ප්‍රායෝගිකව අත්විඳ උෂ්ණත්ව විචලනය. දැන් මේ විචලනය සිද්ධ වෙන්න හේතුවක් පැහැදිලි කරන්න ඕන.
ඇයි T1 පාඨාංකයේ අඩු වෙද්දි T2 නියත වුනේ? ඇයි T1 4 නියත වුනේ? ඒක 4 නියත වෙනකොට T2 අඩු වෙලා බිඳුව කරා ගියේ ඇයි? ඔන්න ඔය ටිකට උත්තරයක් දෙන්න ඕනේ. ඔය ටිකේ හේතු පැහැදිලි කරනකොට ජලයේ අනියම් ප්‍රසාරණය නිසා තමයි මේක උනේ කියලා අපිට පැහැදිලි වෙනවා. රයිට්. මුලින්ම ලියන්න මෙහෙම. මේ සඳහා පහත ආකාරයේ ඇටවුමක් භාවිතා කරයි. මේ සඳහා පහත ආකාරයේ ඇටවුමක් භාවිතා කරයි. ඒකටම ලියන් යන්න පොඩ්ඩක්. එම ඇටවුම සකසා එම ඇටවුම සකසා උෂ්ණත්වමාන දෙකෙහි පාඨාංක කියවා උෂ්ණත්වමාන දෙකෙහි පාඨාංක කියවා ප්‍රස්ථාරගත කළ විට පහත ආකාරයේ විචලනයක් ලැබේ. පහත ආකාරයේ විචලනයක් ලැබේ. ඒ කියන්නේ ප්‍රස්ථාර දෙක ගැන තමයි කිව්වේ. පහත ආකාරයේ විචලනයක් ලැබේ. රයිට් පුතේ ඔයගොල්ලෝ ඇටවුමත් ඇඳගෙන පැත්තකින් හරි පහලින් හරි උෂ්ණත්වමාන පාඨාංක විචලනයක් අඳින්න. ඉක්මනින් දෙකම ඇඳගන්න. ඒ අඳින අතරතුර පුළුවන් නම් කවුරු හරි හිතලා බැලුවා නම් හිතා ගන්න පුළුවන් වුණා නම් කොහොමද මේ විචලනය වුනේ කියලා ෂෝ. බැරි වුණත් කමන්නේ try එකක් දෙන්න. ඇයි මෙහෙම අඩු වෙන්නේ? ඇයි මෙහෙම නියත වෙන්නේ කියලා හිතන්න.
හරි. හිතුණාද මොනවා හරි? ඇයි අරයාගේ අගේ නියත වෙද්දි මෙයාගේ අගේ අඩු උනේ? අඩු වෙච්ච එක 4 නියත උනේ ඇයි? ඒක 4 නියත වෙනකොට ඇයි මෙයාගේ අගේ අඩු වෙන්න ගත්තේ? ඕකට උත්තරයක් දෙන්න අපි පැත්තකින් මෙන්න මේ උෂ්ණත්ව ඝනත්ව විචලන ප්‍රස්ථාරයේ ඇඳගමු. කොහොමනේ තියෙන්නේ? මේ සෙල්සියස් අංශක 4. අපි දැන් මේ තියෙන්නේ සෙල්සියස් අංශක 20, 19, 18, 17. ඔහොම. එතකොට මේ හරිය තියෙන්න ඕන සෙල්සියස් 3, 2, 1 ඔහොම තමයි තියෙන්නේ. ඒතකොට එක එක උෂ්ණත්ව වලට අදාළව ඝනත්වය මේ විදිහට කියව ගන්න පුළුවන් වෙයි. දැන් 20 දි ඝනත්වය කියන්නේ මෙතන ආගේ මේ. ඔහොම. මෙහෙම එනවා. 19 දි ඝනත්වය ඔන්න ඔය විදිහට. හා. දැන් බලා ගන්න ඈ. එන්න මෙතෙන්ට. දැන් මේ හිමායනයේ මිශ්‍රණය නිසා මේ මධ්‍ය ප්‍රදේශය දැන් මුලින් මේ ආරම්භයේ මුළු ජල පරිමාණ තිබේ පරිසර උෂ්ණත්වය. ඒක තමයි 20 කියලා. හිමායන මිශ්‍රණය නිසා මෙතන තියෙන ජලයෙන් තාපය මේ අයිස් වලින් උරාගෙන ජලය නිවනවා, සීතල කරනවා. 19ට සීතල කරා කියලා හිතන්න. අර ප්‍රස්ථාර දිහා බලලා කියන්නකො. සෙල්සියස් අංශක 19ට නිවෙනකොට 20 තියෙන ජලයේ ඝනත්වයට වඩා මොකද වෙන්නේ ඝනත්වය? බලන්න ප්‍රස්ථාර දිහා. 20 දී තියෙන ඝනත්වය මෙච්චර නම් 19 දී තියෙන ඝනත්වය මෙච්චරයි. ඒ කියන්නේ ඝනත්වය මොනවා වෙලාද? වැඩි වෙලා. ජලයේ ටික ටික නිවෙනකොට ඝනත්වය ටික වැඩි වෙනවා කීයට එනකම්ම? සෙල්සියස් 4ට එනකම්. ඒතර ඝනත්වය වැඩි වෙනකොට ඒ අය එහෙම්ම ඉන්නවද? ඉහළට යනවද? පහළට යනවද? ඔව්. මේ මෙතන 19ට නිවෙනකොට
19 ජලයේ ඝනත්වය පහළ තියෙන 20 ජලයේ ඝනත්වයට වඩා වැඩි නම් එයාලා පහළට ගමන් කරනවා. 19ට නිවිච්ච ජලය පහළට ගමන් කරද්දී හරි කවුරු ළඟට දෙන්නේ මේ T1 උෂ්ණත්වමානය ළඟට එන්නේ. පැහැදිලි? එහෙනම් 19ට නිවිච්ච ජලය මෙන්න මේ උෂ්ණත්වමානයේ T1 ළඟට එනකොට මොකද වෙන්නේ T1 පාඨාංකය? T1 පාඨාංකය අඩු වෙනවා. හැබැයි සීතල වෙන ජලය උඩට යනවද ආය? උඩට යන්නේ නැහැ. උඩ තියෙන 20 ජලය. 20 ජලයේ ඝනත්වය අඩුයි. 19ට වඩා අඩුයි. එහෙනම් 19ට සීතල වෙන අය ඝනත්වය වැඩි වෙනින්ද උඩට නෙවෙයි ඒගොල්ලෝ යන්නේ කොහෙටද? පහළට. ඉතින් පහළ උෂ්ණත්වමානයේ පාඨාංකය වේගෙන් පහළ බහින්න පටන් ගන්නවා උඩේ කාට ගාණක්වත් නැහැ. ඕක සිද්ධ වෙනවා මෙතනින් පහළ උෂ්ණත්වය සම්පූර්ණයෙන්ම සෙල්සියස් අංශක 4ටපත් වෙනකම්. නිවෙන ජලයේ ඝනත්වය වැඩි වෙවි පහළට ගිහිල්ලා පහළ ජලයේ සමස්ත උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 වෙනවා. හරිද? ඒ කියන්නේ වැඩිම ඝනත්වයේ තියෙන අවස්ථාව. ඊට පස්සේ තව පොඩ්ඩක් හරි දැන් 4 ජලයේනේ තිබ්බේ. තව එකෙන් තාපේ ගත්ත ගමන් දැන් එයා සෙල්සියස් අංශක 3 වෙනවා. දැන් බලන්න ප්‍රස්ථාර දිහා පහව. දැන් සෙල්සියස් අංශක 4 දී ඝනත්වය මේක මෙතනගේ සෙල්සියස් අංශක 3ට එනකොට ඝනත්වය ඊට වඩා අඩුයි. 2ට එනකොට ඝනත්වය තවත් අඩුයි. 1ට එනකොට ඝනත්වය තවත් අඩුයි. එහෙනම් ඔච්චර වෙලා ඝනත්වයේ වැඩි වෙගෙන ආපු ජලයේ ඝනත්වය දැන් මොනව වෙන්න පටන් ගන්නවා? අඩු වෙන්න පටන් ගන්නවා. අඩු වෙන ඝනත්වයක් තියෙන ජලය කොහෙටද යන්නේ? ඉහළට යන්න පටන් ගන්නවා. ඒ නිසා මේ පහළ කොටස 4ට සීතල වුණායින් පස්සේ එතනින් පස්සේ 3 2 1 සීතල වෙන ජලය යන්නේ උඩට ගිහිල්ලා දැන් මේක 4 නියතව තියෙන්න පටන් ගත්තට පස්සේ මෙයාගේ අගේ අඩු වෙන්න ගන්නවා. ඒකයි මෙයා මේ ප්‍රස්ථාර දිහා බලන්න මේ T1 පහළ උෂ්ණත්වයේ අඩු වෙනකොට මේකට මොකුත් උනේ නෑ ඉහළ උෂ්ණත්වයට. මේක 4ට ආවට පස්සේ ආයේ සීතල ජලය පහළට එන්නේ නෑ යන්නේ උඩට. ඉතින් මෙයා 4 නියතව තියෙද්දී උඩ උෂ්ණත්වයේ ක්‍රමයෙන් මොකද උනේ? අඩු වෙලා බිඳුවටම අඩු වෙනවා. උඩ තියෙන්නේ බිඳුවේ පහළ තියෙන්නේ සෙල්සියස් 4. දීර්ඝව මේක අපිට කරන්න පුළුවන් වුණොත් විමාන මිශ්‍රණයකින් නව කරන්න ලේසි නෑ. අපිට ෆ්‍රීසර් එකකින් වගේ මේක දිගින් දිගටම සිසිල් කරන්න හැකියාව තිබුණා නම් මයි පුතේ මේ උඩ අයිස් තට්ටුවක් පවා බැඳෙනවා. බිඳුවට සීතල වෙලා බිඳුවේ ජලය බිඳුවේ අයිස් වෙනවා. ඒ සිසිල් වෙන ජලයේ ඝනත්වය අඩු වෙලා උඩට යන හින්දා පහළට සීතල ජලය එන්නේ නැහැ. පහළ සෙල්සියස් කීයම තියෙනවද? 4ම තියෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් අයිස් ජලයේ වෙද්දී පරිමාව වැඩි කරගෙන ඝනත්වය අඩු කරගන්නවා. ඉතින් අයිස් වල ඝනත්වය කොහොමද ජලයට වඩා අඩුයි. ඉතින් අයිස් කැට කොහොමද පතුලට එන්නේ නැහනේ. හැදෙන අයිස් කැටත් උඩ තමයි පාවෙන්නේ. එතකොට සීත කාල ගුණයක් තියෙන කලාපයක රටක ජලාශයක වැවක පොකුණක සාගරයක උඩ අයිස් තට්ටුවක් මිදිලා පාවෙනකොට යට සෙල්සියස් අංශක 4 ජලය තියෙනවා. මිනිස්සු රින ගණන් වල වෙවුලා ඉන්නකොට මාළුව සෙල්සියස් 4 ආතල් එකේ ඉන්නවා. බලන්න ස්වභාව ධර්මයේ හරි සුන්දරයි. තේරුණාද කිව්වද? එහෙනම් අපි කතාව ලියාගමු. ලියන්නේ. නිකන් හිතන්න ස්වභාව ධර්මයේ කොච්චර ප්ලෑනින්ද කියලා. ඒකයි ස්වභාව ධර්මයට සංශෝධන නැත්තේ. හරි? එහෙනම් ඔය ශරීරයේ ගෑන් ළමයෙන් මම දකින සමහරට මං ආස නැහැ සර් මගේ මේ නහයට. මං ආසයි ඔකේ හැඩය වෙනස් කරන්න. කියලා සමහර ඒ වගේ වර්ණය හැඩය වෙනස් කරන්න ගිහිල්ලා ස්වභාව ධර්මයට පිටුපාලා පස්සේ යන ගන්න. පරිස්සමට ලියන්න. හිමායන මිශ්‍රණයේ හේතුවෙන් ටිකක් ඉක්මනින් ලියමු. මධ්‍ය ප්‍රදේශයේ ඇති ජලය හිමායන මිශ්‍රණයේ හේතුවෙන් මධ්‍ය ප්‍රදේශයේහි ඇති ජලය සිසිල් වන විට ඒවායේ ඝනත්වය වැඩි වන නිසා ඒක අර ප්‍රස්ථාරයෙන් පේනවා
වැඩි වන නිසා පහළට ගමන් කරමින් පහළ ජලයේ උෂ්ණත්වය අඩු කරයි. රින ගන්නට වඩා ලේසියිනේ. අමාරුවක් තියෙනවා. මේකට ඔරොත්තු දෙන්න හැදිලා තියෙනවා. මේ පැත්තල ඉන්නවා. පහළ ජලයේ උෂ්ණත්වය අඩු කරයි නේද? පහළ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 දක්වා අඩු වූ පසු මධ්‍ය ප්‍රදේශයේ ජලය සෙල්සියස් අංශක 4ට වඩා පහළ වැටීමට පටන් ගත් විට එම ජලයේ ඝනත්වය පහළ ඇති සෙල්සියස් අංශක 4හි ජලයට වඩා අඩුවීම සිදුවන බැවින් ඒවා ඉහළට ගමන් කරමින් ඉහළ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 දක්වාම සිසිල් කරයි. මෙම සිදුවීම මගින් ජලයට අනියම් ප්‍රසාරණයක් පවතින බව සනාථ වේ. ආයෙ ගෙදරදී තවසරයක් හොඳට ගලපා කියවා ගන්න ඕන අද මේ කොහොමද මේක උනේ කියලා. නැතුව ගෙදර ගිහලා ෆිල්ම් බලන් ඉඳ ගන්නව නෙවෙයි ඈ. කලින් ඉවර කරානේ සර් කියලා. රයිට්. එහෙනම් පුතේ උතනින් ද්‍රව ප්‍රසාරණය සම්පූර්ණයෙන්ම අවසන්. අපිට කෙලින්ම ඊළඟ දවසේ පටන් ගන්න තියෙන්නේ වායු. හරි? එහෙම වුණොත් මම ප්ලෑන් කරන්නේ බදාදා දින කීපයක් දාලා තාපය